බුලතා මේසා විශාල වැවක් මේ කෙටි කලකට ඉදිකලේ කවුද? මාගේ දසමහා යෝධයන්ටත් වඩා වේගයෙන් මෙවන් මහා කර්මාන්තයක් නිම කළ ඒ ශිල්පියා කවුද? දේවයන් වහන්සේ. ඔබ වහන්සේ මහියංගන සෑරදුන්ගේ වැඩ නිම කරන තෙක් මට ලැබුණු විවේක කාලයේදී මා විසින්මයි මේ වැව ඉදිකලේ. මම ඊටා ගෞරවයෙන් මේ ඔබ වහන්සේට පූජා කරමි. ඔබ තනිවම මේ විශාල ගල්පුවරු ගෙනාවේ කෙසේද? මේ මහා බැම්ම බැඳීමට ඔබට ශක්තිය ලැබුණේ කෙසේද? මට පවසන්න. මේ විශ්මයජනක දසුමාත් පින්වත් රජතුමනි, මා අනුභව කරන බුලත් විටෙන් මට මහා ශක්තියක් ලැබෙනවා. මා උදේ සවස මහියංගනයට බුලත් ගෙන යන අතරතුර මග නතර වී මේ ඔය හරස් කර බැම්ම බැන්න. යහපතක්. ඔබ නමින් පමණක් නොව ක්‍රියාවෙන්ද සැබෑ යෝධයෙක්. මාගේ දසමහා යෝධයන් යුද්ධයට දක්ෂ වුවත් ඔබ රටේ ජනයාගේ කුසගින්න නිවන මහා වැවක් තැනීමට දක්ෂ වුණා. ස්වාමිනී, මා කලේ මාගේ මව්බිම වෙනුවෙන් කළ යුතු යුතුයකමක් පමණයි. ඔබතුමාගේ අනුශාසනා පරිදි මා මගේ රාජකාරිය ඉටු කළා. ඒ ගැන මට මහත් වූ ආත්ම තෘප්තියක් පවතිනවා. අද පටන් ඔබ සැබෑ වීරයෙක්. ඔබේ මේ දස්කමට උපහාරයක් ලෙස මම ඔබට රන් රිදී මුතුමැණික් සහ මේ අවටින් ගම්වරක් ප්‍රදානය කරනවා. ඔබේ සේවය රටටම ආශිර්වාදයක් වේවා.